ඊළඟට පැවැත්වෙන ඉන්දීය ප්‍රීමියර් ලීග් තරඟාවලියේදී කණ්ඩායම් වෙනසක් කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බවට වාර්තා වෙනවා. ඒ අනුව චෙන්නයි සුපර් කිංස් කණ්ඩායම ඊළඟ IPL තරඟාවලියට පෙර දීපක් හූඩා, විජේ සංකර්, රාහුල් ත්‍රිපාති, සෑම් කරන් සහ ඩෙවෝන් කෝන්වේ තම කණ්ඩායමේ නිදහස් කිරීමට ඉඩකඩ ඇති බවටයි වාර්තා වෙන්නේ. නමුත් සිත් ගන්නා කරුණ නම් මතිස්ස පතරණගේ නම එම ලැයිස්තුවට ඇතුළත් නොවීමයි. ඒ අනුව ඉදිරි තරඟ වාර සඳහා චෙන්නයි සුපර් කිංස් කණ්ඩායම ඔහුව රඳවා තබා ගැනීමට ඉඩකඩ ඇති බවටයි වාර්තා වෙන්නේ. මේත් සමගම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හිටපු ලොව අංක 1 වේග පන්දු යවන්නෙක් වන ලසිත් මාලිංග ඔහුගේ ෆේස්බුක් පිටුවේ විශේෂ සටහනක් දමා තිබුණා. ඒ ශ්‍රී ලංකාවේ එක් ක්‍රීඩකයෙක් ගැන. සමහර විට මේ ක්‍රීඩකයාගේ වීඩියෝ සමාජ මාධ්‍ය හරහා ඔබ දකින්න ඇති. ඔහුගේ නම නිපුන් මෙන්ඩිස්. ඔහු තම ෆේස්බුක් පිටුවේ ඔහුගේ දගපන්දු යැවීමේ වීඩියෝ කිහිපයක් දමා තිබුණා. මෙම වීඩියෝ දැකපු ගමන් ලසිත් මාලිංග ඔහුගේ ෆේස්බුක් පිටුවේ දමා තිබුණේ මෙහෙම සටහනක්. සිමෙන්ති විකට් එකක මේ වගේ චයිනමන් කෙනෙක් බෝල් එක දඟ කවනවා කියන්නේ මම දන්න ක්‍රිකට් ක්‍රීඩාව තුළ එයා වෙනසක්. ඉතාම ඉක්මනින් හරිම කෙනාට මුණ ගැසෙයි කියලා හිතනවා. ඉතින් මාලිංග කියන විදිහට මේ ක්‍රීඩකයාව හරිම කෙනාට මුණ ගැසුනොත් ඔහුට ලොකු ගමනක් යන්න පුළුවන් වෙයි. අනාගත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එකතු වෙන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරමු. මේ වගේ ක්‍රිකට් ගැන හැමදේම බලා ගන්න ක්‍රිකට් වන් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න.